Hi guys, welcome to my YouTube channel. ඉතින් මං ඉඳුවරි මේ තමා මගේ පළවෙනි vlog එක. ඉතින් මගේ අද plan එක තියෙන්නේ අනුරාධපුරේ යන්න. ඉතින් මගේ ගමේ ඉඳන් අනුරාධපුරේට කිලෝමීටර 80ක වගේ දුරක් තමා තියෙන්නේ. ජයශ්‍රී මහබෝධියට ගෙනියන්න මං ඉතින් ගෙදරින්ම මල් අරගෙන යනවා. මේක box එකක වරාමල් තියෙනවා. වරාමල් පූජා කරන එක අපල වලට හොඳයි කියලා මං අහලා තියෙනවා. අපි උදේ 9:00ට වගේ ගෙදරින් පිටත් උනේ. අද මොනවද වෙන්නේ කියලා නම් කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් අපි ගිහින්ම බලමු. අපි දැන් ඉන්නේ තඹුත්තේගම හරියේ. මෙතන ඉඳන් කිලෝමීටර 25ක වගේ දුරක් තමා තියෙන්නේ අනුරාධපුරයට. යාළුවනේ ඉතින් අපිට පොඩි බඩගින්නක් ආවා. පාරායිනේ තිබුණු පොඩි රොටි කඩේකින් නතර කරලා රොටියක් කාලා උණුමුණු තේ එකක් බීවා. මාරම රසයි. ඔයාලත් අනුරාධපුරේ යනවා නම් තඹුත්තේගම හරියේ තියෙන මේ පොඩි රොටි කඩෙන් නතර කරලා රොටියක් කාලා යන්න නම් අමතක කරන්න එපා. ඒ තරමටම මේකේ රොටි නම් මාරම රසයි. අපි ආයෙත් යන්න පිටත් වුණා. මේ කඩේ පහු කරලා කිලෝමීටර 2ක් වගේ යනකොට තියෙනවා ගස් වලින් වට වුණ අනුරාධපුරේ යන අයට නිදහසේ නතර වෙලා යන්න පුළුවන් තැනක්. ඉතින් මෙතන টয়ලට් පහසුකමුත් තියෙනවා. ඔයාලා ගෙදරින් කෑම අරන් එනවා නම් මෙතන නතර වෙලා කෑම කාලා වුණත් යන්න පුළුවන්. අපිත් ඉතින් මෙතනට වෙලා ටික වෙලාවක් ඉඳලා ආයෙත් යන්න පිටත් වුණා. අපි අද ගෙදරින් පිටත් වෙනකොට ටිකක් දවල් වුණානේ. ඉතින් අවුව නම් මාරම සැරයි. ඔන්න ඉතින් අපි අනුරාධපුරයට ආවා. අපි මුලින්ම ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න තමයි ආවේ. අයියෝ යාළුවනේ අපි යනකොට උඩ මළුව වහලා තිබුණේ. මොනවා කරන්නද ඉතින්? අපි පහළ මළුවේ තිබුණු මල් ආසනේ මල් පූජා කරලා වැලි මළුවට වෙලා වන්දනා කරා. හිතට මාරම සැනසීමක් දැනෙන්නේ. හිතේ තියෙන ප්‍රශ්න ඒ මොහොතේ අමතකම වෙලා යනවා. ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මේ තියෙන්නේ ප්‍රාර්ථනා බෝධිය. ඉතින් හැමෝම වගේ මෙතනට ඇවිල්ලා ඔළුව තියලා ප්‍රාර්ථනාවක් කරලා යන්න අමතක කරන්නේ නැහැ. අපි එතන වැඩ ඉවර කරලා අපි ගෙදරින් ගෙනාව කෑම එක කන්න ආවා. මේ වගේ වන්දනා ගමනක් ආවම ගෙදරින් කෑම එකක් අරගෙන ඇවිත් මේ වගේ පරිසරයක ඉඳගෙන කනවා කියන්නේ ඒකනම් වෙනම ෆීලින් එකක්. ඉතින් අපි කකා ඉන්නකොට අපේ පොඩි යාළුවෙකුත් ආවා. ඊට පස්සේ අපි ඉතින් එයාටත් කෑම දුන්නා. බලන්නකෝ යාළුවනේ පොසොන් එකට ආව කට්ටිය මෙතන කෑම කොළ දාලා විනාශ කරලා ගිහිල්ලා. යාළුවත් කෑම අරගෙන එනවා නම් ඒ කොලේ අනිවාර්යයෙන්ම ගෙදර අරගෙන යන්න. මොකද මේ පරිසරය රැකගන්න එක අපේ යුතුයකමක්. හරි. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා ටික වෙලාවක් ඉඳලා අපි ආයෙත් යන්න පිටත් වුණා. කොහෙද දන්නවද මේ යන්නේ? නාන්න. අනුරාධපුරේ නුවරවැව ළඟ තියෙනවා නුවරවැවේ වතුර ගලාගෙන යන ඇලක්. මම දැක්කෙත් ඔක TikTok එකෙන්. ඉතින් අපි ආසාවට ඇලෙන් නාන්න ආවා.
ඉන්න කිඹුල්ලෝ. උන් හරම් මස් කන්නේ නැලු. පැයකටත් වඩා අපි ඇලට වෙලා ඉඳලා 4:00 විතර රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. ඒ යන ගමන් අපේ තව යාළුවෝ සෙට් එකක් ඉන්නවා. එයාලට අපි හැම පාරම ආවම මොනවා හරි කන්න අරන් යනවා. ඉතින් ඒ පුරුද්දට අපි අදත් එයාලට බිස්කට් එකක් ගත්තා. ඔන්න බලන්නකෝ ඒ යාළුවෝ කවුද කියලා. හලෝ කොහමද? ඔයාලට අපිව මතකද? අපේ බඩේ එක්කනගේ තූටි එක්කෙනෙක් ඉන්නවා. චුට්ටට දෙන්න. එයාලගේ කෝලනුත් බලලා මලුත් අරන් අපි රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. මං ආසම රුවන්වැලි සෑයට හවසට යන්න. ඒ වෙලාවට එතන හරිම නිදහස්. හවස රුවන්වැලි සෑය ගාව තියෙන වයිබ් එක වෙනමම එකක්. ඒන හුළඟ වටේ පිටේ අඳුරු වේගෙනනකොට එන වයිබ් එක අනේ මන්දා. ප්‍රශ්න කෝටියක් හිතේ තිබ්බත් මෙතනට ආවම ඒ හැමදේම අමතක වෙලා යනවා. හැමදාම එන්න තියෙනවා නම් කියලා හිතෙනවා. රුවන්වැලි සෑය ගාවින් අපි පිටත් වෙනකොට හවස 6ත් පහු වෙලා. ඊට පස්සේ අපි අබේගිරියට ආවා. බලන්නකො ලස්සන මාරම ලස්සනක් තියෙන රැට. ඉතින් අපි එතනින් යනකොට හවස 7ත් පහ වුණා. ඊට පස්සේ අපි එහෙම්මම ඉතින් ගෙදර එන්න පිටත් වුණා. බලන්නකෝ යාළුවනේ මේ වගේ ලස්සන රෑට මාරම ලස්සනක් තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්. ආයෙමත් ලස්සන vlog එකකින් ඉක්මනට හම්බ වෙමු.